ඩුබායිහි අල් ජඩාෆ්හිදී ගිනි ගැනීමක් වාර්තා වනවා. කළු දුමාරය සහිතව මුහුදබිම් ආශ්‍රිතව ඇතිවුණා වූ ගින්නට හේතුව පිළිබඳ මේ වෙද්දී ඩුබායි නිල නිවේදනය නිකුත් කර තිබෙනවා. අල් ජඩාෆ්හිදී මෙම කළු දුමාරය සහිතව ගිනිගෙන තිබුණේ නාවුක යාත්‍රාවක්. නාවක යාත්‍රාවේ ඇතිවුණු දෝෂ සහගත තත්ත්වයක් මත මෙම ගින්න ඇතිවුණු බවත් මිනිත්තු 54ක් වැනි කෙටි කාලයක් තුලදී මේ ගින්න සම්පූර්ණයෙන් ව්‍යාර්ථ කළ බවත් ඩුබායි බලධාරීන් නිවේදනය කර තිබෙනවා. මේ ආශ්‍රිතව කළු දුමාරයක් නැගුණේ ඇයි? මේ පිළිබඳ බොහෝ ජනතාවක් ප්‍රශ්න කිරීම් සිදු කර තිබුණා. මේ කළු දුමාරය නැගෙන්නට හේතු වී තිබුණේ මෙහි තිබුණු ෆයිබර් ඇතුළු යම් ආකාරයක ෆයිබර් ආකෘති ගිනි ගැනීම නිසා මෙම කළු දුමාරය ඇතිවුණු බවටයි ප්‍රකාශ වී තිබුණේ. කෙසේ වෙතත් මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බව තොරතුරු වාර්තා වෙනවා. මේ ගින්න ව්‍යර්ථ කර තිබෙනවා සම්පූර්ණයෙන්ම. එවැගේම එක්සත් අරාබි එමිරාජ්‍ය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා නිකුත් කරනු ලබන සත්‍ය තොරතුරු මත පමණක් පදනම් වන්න අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින්න මේ කිසිදු ප්‍රහාරයක් හෝ කිසිදු ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එක්සත් අරාබි එමිරාජ්‍ය යළිත් තහවුරු කර තිබෙනවා. ඒ නිසා මේ යාත්‍රාවේ ඇතිවුණු ගින්නක් මේ ගින්න මැඩ පවත්වා තිබෙනවා. නමුත් යාත්‍රාව සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ඒ හැරෙන්නට කිසිදු ත්‍රස්තවාදී සිදුවීමක බලපෑමක් මෙහි නැහැ. ඒ වගේම ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ දැන් සම්පූර්ණයෙන්ම විවෘතව තිබෙනවා. සහ ඒ විවෘත වුණු ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් පෙරසේම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව එක්සත් අරාබි එමිරාජ්‍ය විසින් මේ වෙද්දී නිවේදනය කර තිබෙනවා. ඒ නිසා ඩුබායි යළිත් ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.